හායි ඔයාලට කොහොමද මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අපි මේ ගමනක් යන්න පිටත් වෙලා තියෙන්නේ මේක අපේ මේ ගමනේ දෙවනි දවස අපි මැලේසියාව පෙටලින් ජයා ඉඳලා ජොහොර් බහරුවට ආවා ජොහොර්වලට ඉතින් මේ ජොහොර්වල ඉඳලා තවත් ලස්සන තැනකට ජොහොර්වල තියෙන තවත් වැදගත් තැනකට බලන්න යන්න තමා ලෑස්ති වෙන්නේ පොඩි ළමයි ආස කරන තැනක්. ඉතින් රයිලි ආස නිසා මේ ගමන සූදානම් කරා. විශේෂයෙන්ම එයාට මාළු බලන්න තමයි මේ යන්නේ. ඉතින් අපි බලමු එතෙන්ට ගිහිල්ලා කොහොමද කියලා. ඔයාලට මේ පේනවා වගේ අද නම් ටිකක් වැහිබර කාලගුණයක් තියෙන දවසක්. ඒ වගේම මෙතන තියෙනවා තව ඉවෙන්ට් ඇක්ටිවිටීස් ගොඩක් තියෙන තැනක් මෙතන. ඉතින් මේ එක්කලම තව ගොඩක් ඇක්ටිවිටීස් අපි කරන්න සූදානම් වෙලා ඉන්නවා. නමුත් ඉතින් වැස්සෙන් බාධා වෙයි කියලා අපිට දැන් මේ වෙනකොට හිතිලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඒ තැනට ටික ටික ළඟා වෙනවා. ජොහොර් කියන්නේ හරි ලස්සනම නගරයක්. මේක තමයි මැලේසියාවත් සිංගප්පූරුවත් ආසන්නයෙන්ම තියෙන නගරය. ඉතින් මෙතෙන්ට ගොඩක් ටුවරිස්ලා එනවා, කට්ටිය බලන්න එනවා, එන්ජොයි කරන්න එනවා. මේ තැන හරි ප්‍රසිද්ධයි ඒ වෙනුවෙන්. මේ නගරේ හරි ප්‍රසිද්ධයි ඒ වෙනුවෙන්. ඉතින් අපි ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආපහු ජොහොර ආවා. ජොහොර්වල මේ ලස්සන බලලා කෑම කාලා සතුටින් රස විඳලා යන්න. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ලෙගෝලෑන්ඩ් එකට. ඉතින් මැලේසියාවේ පොඩි ළමයි ආස කරන තැනක් තමයි ලෙගෝලෑන්ඩ් කියලා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් එනවා ලෙගෝස් වලට කැමති, ඇක්ටිවිටීස් වලට කැමති. ඒ වගේම අද ඉතින් ටිකක් වැස්ස. අපි හිතුවා මේකේ ඉන්ඩෝර් ඇක්ටිවිටීස් වලට සහභාගී වෙනවා කියලා. ඒ වගේම මෙතන තියෙන ඇක්වෑරියම් එක බලන්න අද යනවා කියලා අපි ඔන්න හිතුවා. ඔන්න ඉතින් වැස්ස කියලා නම් නෑ. ඉතින් මේ පොඩි පොඩ්ඩන්ට ගොඩක් දෙනෙක් ඇවිල්ලා තිබුණ ලෙගෝලෑන්ඩ් වලට මේ වැස්සත් එක්ක මේ සීතලේ මේ අත්දැකීම විඳගන්න ඒගොල්ලෝ කොච්චර ආසාවෙන් ඉන්නවද කියලා ඔයාලට පේනවනේ. ඔන්න ඉතින් මේ අවසානයට අපි ඇවිල්ලා ඉන්න ලෙගෝලෑන්ඩ් එකේ ඇක්වේරියම් එක තියෙන පැත්තට. ඉතින් මේ පැත්ත හරිම ලස්සනට මේ වගේ නිල් පාටට සරසලා තිනවා ලස්සන බෝට් එකක් තියෙනවා. මේත් එක්කලම අපි ඇතුළට යමු. ඇතුළෙත් ලස්සන දේවල් ඔයාලට පෙන්නන්නම්. එහෙනම් අපිත් එක්කලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ තියෙන ලෙගෝලෑන්ඩ් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් එතනින් වම් පැත්තේ තමයි මේ ඇක්වේරියම් එක තියෙන්නේ. ඔන්න රයිලිත් එක්සයිට් වෙලා ඉන්නේ. මේ ලස්සන ඇක්වෑරියම් එක බලන්න යන්න. එයා හරිම ආසාවෙන් තමයි මේ ඇතුළට අරිනකන් තමා ඕපන් කරනකන් අපි එතෙන්ට වෙලා හිටියේ. ඉතින් එන්ට්‍රන්ස් එක ගාවදිම ඇක්වෑරියම් එකට එන හැමෝගෙම ෆැමිලි පික්චර් එකක් ගන්නවා. නමුත් ඒ වෙලාවේ ලස්සනට හිටියේ නෑ රයිලි. එයාට ඕන කරලා තිබුණ මේ ඇතුළට ඇවිල්ලා මේවා ටික බලන්න. ඉතින් අපි ඒත් එක්කලම ඇතුළට ආවා. මෙතන ඉතින් ලස්සනම ලස්සන මාළු වර්ග අපි දැකලා තියෙන අය නැති අය ගොඩාක් දෙනෙක් හිටියා. අපි එහෙනම් ඒවා ටිකත් බලාගෙන ඉස්සරහට යමු. මේ ඇක්වේරියම් එක ගැන කියනකොට මේකෙ තිබූ ලස්සනම ලස්සන මාළු වර්ග ගොඩක් දෙනෙක් ගැන කියනවා වගේම මේකෙ තිබුණු තවත් දෙයක් තමයි මේගොල්ලෝ මේකේ ඉන්ටීරියර් එක හරියටම අපි මුහුද යට ඉන්නවා වගේම ලස්සනට හදලා තිබුණා. ඒ ගල් වර්ග, ඒ කොළ වර්ග, ගස් වර්ග ඒ විදිහටම තියලා සමහර වෙලාවට ඒ වටපිටාවත් ඒ සද්දත් ඒ විදිහටම දැනෙන විදිහට හදලා තිබුණා හරි ලස්සනට.
බලන්නකො මේ හරිම වර්ණවත් ලොකු ලොකු මාළු අතරේ මේ චූටි චූටි මාළු ඒගොල්ලෝ හරි ලස්සනට එක විදිහට එක හැඩයකට යනවා එහෙ මෙහෙ. ඉතින් මේ සමහර පොඩි පොඩි මාළු වර්ග බලන්නත් මං හරි ආසයි. ඉතින් ඒ වගේ ගොඩක් ලොකු පරාසයක විහිදුණු මාළු වර්ග ගොඩක් තිබුණා. මේ ඒගොල්ලන්ගේ තොරතුරු ඒ හැම මාළුවෙක් ගැනම ඒගොල්ලන්ගේ නිජබිම ඒගොල්ලෝ කන්නේ බොන්නේ එයාලා කොහොමද වර්ගයා බෝ කරන්නේ හැම දෙයක් ගැනම සඳහන් කරලා තිබුණා. මෙතෙන්දි ඔයාලා දකිනවා වගේ අපිට ස්ටාර්ෆිෂ් කෙනෙක් අතගාලා බලන්න ඒගොල්ලෝ කොයි වගේද කියලා අතගාලා බලන්න හැකියාව ලැබුණා. ඉතින් මේකත් ලොකු අත්දැකීමක් වුණා පොඩි බබාලට. ඔන්න ඉතින් අපි මෙතනට ඇවිල්ලා තියෙන සීහෝසස්ලා බලන්න. මුහුදු ඇශ්වය මෙතන ගොඩක් හිටියා. පොඩි ළමයි හරි ආස වුණා මේ වටේටම පේන ටැන්ක්ස් වලින්. එහෙ මෙහෙ හැරි හැරි මේගොල්ලොන් බලන්න. මේගොල්ලන්ගේ විවිධ ඇක්ටිවිටීස් රස විඳින්න පොඩි ළමයි හරිම ආස වුණා. ඔන්න ඉතින් මේ අතරතුරේදී අපි දැක්කා මාළුන්ට කෑම දානවා. බලන්නකො ඉතින් මේගොල්ලෝ ළඟට ඇවිදින් කෑම කවනවා. මෙතන මාළු වර්ග කිහිප දෙනෙක්ම හිටියා. ඉතින් ඒගොල්ලන්ට තියෙන ආහාර වර්ග මං හිතන්නේ මේගොල්ලෝ ඇවිල්ලා කිමිදිලා ඒගොල්ලන්ට කෑම කවනවා. ඒ වගේම ඉතින් අපි තවත් මාළු ටැංකිය යටින් යන්න තියෙන ඒවා උඩින් යන්න තියෙන ඒවා ඔක්කොම පහු කරගෙන ඉස්සරහට ගියා. ටිකක් ලොකු බබෙක් එනවා නම් එයාලට කියවන්න ඉගෙන ගන්න ඇක්ටිවිටීස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ මාළු රස විඳිනවට අමතරව ඒගොල්ලෝ ගැන හුඟක් දේවල් අධ්‍යයනය කරන්න ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බෙනවා. ඉතින් මේ ඇක්වේරියම් එක පුරාවටම ඇවිදිනකොට මගේ හිතගත්තු ලස්සනම ලස්සන තැනක් තමයි මේක. ඒගොල්ලෝ ගිලුණු නැවක් අවට ඉන්න පරිසර පද්ධතියක් තමයි නිර්මාණය කරලා තිබුණේ. එතන හිටියා මාළු ඒ වගේ ලොකු මාළු පොඩි මාළු වර්ණවත් කට්ටිය එක රැළට පීනගෙන යන කට්ටිය ඒ වගේම හරි ලස්සනට මෙතන කකුලු වර්ග ඒ වගේම තව ගල් මල් ඒ සේරගෙන්ම අලංකාර වෙලා තිබුණු ලස්සන පරිසරයක් මෙතන නිර්මාණය කරලා තිබුණා. ඉතින් බලන්නකො මේ විශාල මාළුව හැරි හැරි එහෙ මෙහෙ යද්දි තියෙන ලස්සන. ඊට අමතරව එයා වටේ යන විවිධ වර්ගී මාළු. මේ කක්කොලුව මේ හළු සුදු පසුබිමට ඉතාමත් අලංකාර වර්ණයක් එකතු කරනවා. ඔන්න ඉතින් කෙමෙන් කෙමෙන් අපි ආවා ටිකක් දුරට ගොඩක් දුර ඇවිද්ද දැන් මහන්සි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ඇක්වේරියම් එකේ අවසාන කොටසට.
ඉතින් ඒත් එක්කලම කියන්න ඕනේ මේ අපේ ජෝහර ට්‍රිප් එක ගොඩක් ලොකුයි. ඒකේ තව වීඩියෝස් තියෙනවා ඒවත් අරගෙන එන්නම්. ඒ වගේම තව ලස්සන වීඩියෝස් කිහිපයක්ම තියෙනවා එකතු වෙලා. ඒවත් අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේවා කවදා හරි මතක සටහන් වෙයි කියලා මම හිතනවා. මගේ බබාට රයිලිට. ඉතින් ඊට පස්සේ මේ තියෙන එතනින් අපිට සුවනියර්ස් ගන්න තියෙන තැන මෙතන මාළු හිටියා එක එක ලස්සන ලස්සන අයිටම්ස් තිබුණා. මෙතනිනුත් අපි එකක් අරගෙන අපේ ගමන පිටත් වුණා. ඉතින් තැන්ක් යූ හැමෝටම මාත් එක්කලා මේ කතාවේ අන්තිම වෙනකන් රැඳිලා හිටියට. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.